තෙරුවන් සරණයි. අද අපි විමුක්ති මණ්ඩපයෙන් ඔයාව පුදුම කරවන්නයි සූදානම් වෙන්නේ. ඔයාට හිතාගන්න බැරි වෙයි මෙහෙම තැන් තියෙනවද කියලා. අපි බලමු මොකද්ද මේ ඔයාව පුදුම කරන දේ කියලා. ඔයාට මම අද කියලා දෙන්න හදන්නේ ස්වභාවික ව්‍යසන නැති රැකීරක්ෂා කරන්න අවශ්‍ය නැති. ඒ වගේම හිතන පතන වෙලාවට ඒ හිතන පතන දේම ලැබෙන ලස්සන දිවයිනක් ගැන. භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ජම්බුද්වීපය, పూర్ව විදේහය, අපරගෝයානය සහ උතුරුකුරු දිවයින කියලා දිවයිනවල් කිහිපයක් ගැන. මේ අතරින් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා උතුරුකුරු දිවයින ගැන. මේ උතුරුකුරු දිවයින ගැන ධර්මයේ බොහෝ තැන්වල අපිට කරුණු කාරණා හම්බෙනවා. මේ දිවයින පිහිටලා තියෙන්නේ මහමේරු පර්වතයට උතුරු පැත්තෙන්. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ඒ විදිහට. ඒ වගේම මේ දිවයිනේ විශාලත්වය සඳහන් කරනවා යොදුන් 8000ක් කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් යොදුනක් කියන්නේ 70ක්ම 16ක්. එතකොට 70ක්ම 16ව 8000ක්. එතකොට විශාල භූමි ප්‍රදේශයක් මේ උතුරුකුරු දිවයිනට අයිති වෙනවා. ඒ වගේම මේ උතුරුකුරු දිවයිනේ පොළව හරියට බෙරයක මතු පිට වගේලු. ඒ කියන්නේ උස් පහත් කිසිවක් මේ පොළවේ නැහැ. මේ දිවයිනේ තියෙන ගංගාවල මඩ නැහැ. ඒ වගේම වතුර හරීම පිරිසිදුයි. ගංගාවලට බහින තැන්වල රත්තරන් සහ මැණික් තමා තියෙනවා කියන්නේ. ඒ වගේම වතුරේ හැම වෙලාවෙම මල් පිපිලා තියෙනවා. මේ භූමියේ ධරණී කියලා විශාල විලක් තියෙනවා. මේ විලේ වතුර සීතලත් නෑ රස්නෙත් නෑ. මේ දිවයිනේ තියෙන වටිනාම සම්පත තමයි කප්රුක. මේ කප්රුකෙන් මේ දිවයිනේ වැසියන්ට සිතූ පැතූ සම්පත් ලැබෙනවා. තමන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආභරණ, ඒ වගේම සුවඳ විලවුන් මේ හැමදේම මේ ගහෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ දිවයිනේ වැසියන්ට උයන්න දර අවශ්‍ය නැහැ කියනවා. ආටානාටිය සූත්‍රයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. තුන්ඩි කීරේ සමාකිර තතෝ පචති භෝජනං. ජෝති කියන පාෂාණ වර්ගයෙන් තමා මේ වැසියෝ බත් ආදී දේවල් පිළියෙල කරගන්නේ. මේ ගල්වල තියෙන රස්නෙන් බත් ඉබේම ඉදෙනවා. ඒ වගේම බත් ඉදිලා ඉවරුනහම මේ ගල්වල තියෙන රස්නය ඉබේම අඩු වෙනවලු. අදටත් අපේ ගම්වල මිනිස්සු බතක් උයා ගන්න ගියාම කොයිතරම් දුක් විඳිනවද? දර හොයනවා, පොල් කටු හොයනවා. ඒත් මේ දිවයිනේ ඉන්න මිනිස්සු කොයිතරම් වාසනාවන්තයිද? වර්තමාන ලෝකයේ අපිට හිතාගන්නවත් බැරි සමාජ ක්‍රමයක් තමා මේ දිවයිනේ තියෙන්නේ. මේ දිවයිනේ වැසියන් අයිතිවාසිකම් කියන්නේ නැහැ. බුද්ධ දේශනාවේ හැටියට න පරං මමා යන්තිතේ න විස්සන්ති මමායිතුන්. කිසිම කෙනෙක් මේ මගේ බිරිඳ, මේ මගේ සැමියා මෙහෙම කියලා අයිති කරගන්න යන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ඊර්ෂ්‍යාවක් නැහැ, ක්‍රෝධයක් නැහැ. නිදහස් ප්‍රේමයක් තමා ඔවුන් භුක්ති විඳින්නේ. උතුරුකුරු දිවයිනේ තියෙන තවත් එක් පුදුම හිතෙන දෙයක් තමා දරුවන් හදන ක්‍රමය. කාන්තාවක් දරුවෙක් බිහි කළාම ඒ කාන්තාව දරුවා ගැන වගකීමක් ගන්නෙ නැහැ. දරුවා මහා මාර්ගයේ තනබිම්වල තියලා යනවා. එතනින් යන ඕනෑම කාන්තාවක් ඇඟිල්ල දික් කළාම
ඒ ඇගිල්ලෙන් ස්වභාවිකම කිරියෙනවා. මුළු රටම එකම පවුලක් වගේ මේ දරුවන්ව පොදුවේ හදා වඩා ගන්නවා. නියත වශයෙන්ම අවුරුදු 1000ක් ජීවත් වෙන මේ වැසියන් මැරුණට පස්සේ කවුරුත් හඬා වැළපෙන්නේ නැහැ. මල සිරුර අලංකාරව සරසලා එලි මහනේ තියලා තියෙනවා. එතකොට ශකුන කියන පක්ෂීන් ඇවිල්ලා මේ මල සිරුරු අහසින් අරගෙන යනවා. මේ දිවයින අපිරිසිදු වෙන නිසා තමයි මේ පක්ෂීන් ඇවිල්ලා මල සිරුරු අහසින් අරගෙන යන්නේ. තවත් ධර්මයේ සඳහන් කරනවා ඔවුන් ජීවත් වෙන්නේ ගඩොල් නිවාසවල නෙවෙයි කියලා. ස්වභාවිකවම නිර්මාණය වුණු රත්තරන් සහ රිදී ලතා මණ්ඩප තුල තමා මේ වැසියෝ කෙලි දෙලෙන් කල් ගත කරන්නේ. අවුරුදු දහසක් පුරාවට එකම සැපයක් විඳින මේ වැසියන්ට දුක කියන දේ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසාම තමා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අධික සැපය නිසා ඔවුන්ට මේ ජීවිතේ නිර්වාණය අවබෝධ කරගන්න බැරි බව. ඔයාට පුදුම හිතෙන තවත් දෙයක් කියන්නද? මේ දිවයිනේ ඉන්න කාන්තාවන් මේ ධර්මයේ කියන විදිහට බොහෝම මනස්කාන්ත ශරීරයක් තියෙන කාන්තාවන් තමයි වාසය කරන්නේ. මේ කාන්තාවන්ගේ කෙස් කලඹ කඩා හැලෙන ස්වරූපයක් තමයි ගන්නවා කියන්නේ. ඒ වගේම මේ කෙස් කළු පාටට හුරු තද නිල් පාටින් යුක්තයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම මේ කාන්තාවන්ගේ ශරීර ස්වභාවය ගැන කීවොත් උසට සරිලන මහතක් තමයි මේ කාන්තාවන්ට තියෙන්නේ. ඒ වගේම මේ අය වයසට යන්නේ නැහැ. අඩුම තරමින් කෙස් ගහක්වත් සුදු වෙන්නේ නැහැ. හරි පුදුමයි නේද? විනය පිටකයේ මහා වග්ගපාලියේ සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වෙන මුගලන් මහරහතන් වහන්සේ සහ පිළිඳවච්ච රහතන් වහන්සේ පිණ්ඩපාතය සඳහා උතුරු කුරු දිවයිනට වැඩම කළා කියලා. ඒ වගේම ධම්මපද අට්ඨ කතාවේ ජෝතිය සිටුතුමාගේ කතාවේ ජෝතිය සිටුතුමාගේ බිරිඳ උතුරු කුරු දිවයිනේ කාන්තාවක් බව සඳහන් වෙනවා. ඒ වගේම ඇයට මේ ලෝකේ තියෙන ආහාර අනුභව කිරීමට නොහැකිව බොහෝ අපහසුතාවයට පත් වුණා කියලත් සඳහන් වෙනවා. බලන්න අපේ ධර්මයේ තුල උතුරු කුරු දිවයින ගැන විවිධ තැන්වල සඳහන් වෙලා තියෙනවා. බලන්න උතුරු කුරු දිවයිනේ වැසියන් කොච්චර පින්වන්තද කියලා. දැන් ඔයාට හිතෙනවා ඇති අනේ මටත් උතුරු කුරු දිවයිනේ ඉන්න තිබුණා නම් කියලා. හැබැයි උතුරු කුරු දිවයිනේ ඉන්න මේ මනුෂ්‍ය කොට්ටාසය මරණයෙන් පස්සේ යන්නේ එක්කෝ දිව්‍ය තලයකට එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකෙට. දීඝ නිකායේ ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඔවුන්ට මේ මගේ කියලා අයිති කරගන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේම ඔවුන්ට කෑම උයන්න දරලිප් ඕනෙත් නැහැ. ඉබේම බත් පිසෙන ජෝතිපාෂාණ තාක්ෂණයක් ඔවුන්ට තිබුණා. ඒත් අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුරු කුරු වැසියන් කොච්චර ලස්සන වුණත් අවුරුදු දහසක් ජීවත් වුණත් සිහිනුවන දියුණු කරලා නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ මේ පොළවේ ඉපදුන අපිට විතරයි කියලා. දැන් ඔයාට තේරෙනව නේද
අපි ලබාපු මේ මනුස්ස ආත්මය කොයි තරම් වටිනවද කියලා. ඒක නිසා මේ මොහොතේ ඉඳලම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ උතුම් නිවන් මාර්ගයේම ගමන් කරන්න උත්සාහවන්ත වෙන්න. මෙවැනි වූ ධර්මකාරණා ගෙන සැනින් ඔයාට බලන්න විමුක්ති මණ්ඩපය අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාට නොටිෆිකේෂන් එකක් ඒවි. එතකොට ඒ මොහොතේම ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයාට අද අපි කතා කරපු මේ උතුම් කතාවේ මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් විදිහට අපිට යොමු කරන්න. ඒ වගේම ඔයා දන්න මේ වගේ කතාවස්තු තියෙනවා නම් ඒවා අපිට ලැබෙන්න සලස්වන්න. එහෙනම් අදට විමුක්ති මණ්ඩපයෙන් මම සමුගන්නවා. ඔයාලා හැමෝටම උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි.